වැලිකඩ පොලිසිය අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය ගියා. පොලිස් ස්ථානයේදී මේ මරණය සිද්ධ වුණේ. රෝහල්ගත කරයින් පස්සේ ඔහු මිය ගියා. හැබැයි මේ මරණය සම්බන්ධයෙන් යම් සැකසහිත තැන් තිබුණා, ආందోලනාත්මක තැන් තිබුණා. යම් චෝදනා ඉදිරිපත් වුණා පොලිසියේදී කෙරුණු පහර දීම් නිසා තමයි මේ මරණය සිද්ධ වුණේ කියලා. නේ ඔහු අත්අඩංගුවට ගැනුනේ මේ ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව. ඩෙල්ෂන් මේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වෙලා ඉන්නවා කියන කාරණාව සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගියපු අවස්ථාවේදී මේ කියන තරුණයා මිදුලේ හිටියාය කියලා තමයි මුලින්ම කියුවේ. ගෙට ඇතුළු වෙලා හිටියේ නෑ. ඔව්. ඉතින් මිදුලේ හිටපු අවස්ථාවේදී ඔහුව පොලිස් බාරට ගත්තා. ඒ මොහොතේ ඉඳන් මේ මුලින් පොලිසියෙන් කියපු කතාව මේ කියන්නේ ඒ මොහොතේ ඉඳන් ඒ තරුණයා මේ කිසියම් ලෙසකින් කලහකාරී ලෙස හැසිරුණා. මානසික ව්‍යාකූලතාවක් නිරීක්ෂණය වුණා කියලා තමයි ඔක කිව්වේ. පොලිසියෙන් කියුනේ අන්න එහෙම යම් කලහකාරී ලෙස හැසිරුණාය. ඒ නිසා මේ ඔහුව මේ කූඩුවට දැම්ම පොලිසියට ගෙනලා වැලිකඩ පොලිසියේ ඒ දාපු අවස්ථාවේදී පොලිසියෙන් කිව්වේ ඒ තරුණයා මේ Tamanගේ සිරුරේ අවයව සිරමැදිරිය තුල බිත්තිවල හප්ප ගත්තා. ඔළුව බිත්තියේ ගහගත්තා. ඔළුව පොළවේ ගහගත්තා. අතපය බිත්තිවල ගහගත්තා. ඒ නිසා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක මේ තරුණයාව මේ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක් බවට හඳුනාගත්තා. ඒ නිසා ඔහුව මේ අංගොඩ මානසික රෝහලට යොමු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. එහිදී තමයි මේ තරුණයා මිය ගියේ කියන කාරණාව තමයි මූලිකවම පොලිසිය පැත්තෙන් මුලින්ම කියුනේ. දැන් ඒ සම්බන්ධයෙන් ඒ වෙලාවේ පොලිසිය කූඩුවේ තව 16 දෙනෙක් හිටියා. ඒ 16 දෙනා සාක්ෂි අයගෙන ප්‍රකාශ ලබා ගන්නවා වගේවත් කියවුණා. කොයි හැටි වෙතත් අර දෙකින් දිගටම මුල ඉඳන්ම අනිත් පැත්තෙන් ප්‍රතිතාරක ඉදිරිපත් වුණා. නෑ මේ ඔළුව බිත්තියේ ගහගත්තු, ඔළුව පොළවේ ගහගත්තු, අතපය පොළවේ බිත්තියේ ගහගත්තු කතාවක් නෙමෙයි. පොලිසිය අතපය ඔළුව කුඩු වෙන්න ගැහුවා වගේ කතාවක් තමයි අනිත් පැත්තෙන් කියවුනේ. මොකද ඩෙල්ෂන් මේ අත්අඩංගුවට පත්වෙච්ච තරුණයන් පහර දීම් වලින් මිය ගිය අවස්ථා ඕනෑතරම් අපේ රටේ තියෙනවා. පොලිසිය තියෙනවා. විතරක් නෙමෙයි. කාන්තාවන්. හරි. පොලිස් අත්අඩංගුවේ හිටපු අය එහෙම සැකසහිත ලෙස මිය ගිය අවස්ථාවක් තිබුණා කියනවා. ඒ නිසාම මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත CID එක විමර්ශනයක් ආරම්භ කරපු බව කියවුණා. ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම වෙනුවෙන්ම වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් නිවත් කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් නිවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කරලා තියෙනවා කියලා. ඒක පොලිස් කොමිසමට දැනුම් දීලා තියෙනවා. දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු වේවි. තව නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා මේ සිද්ධිය වෙන අවස්ථාවේදී රාජකාරී කරපු නිලධාරීන් දෙදෙනෙකුත් වැඩ තහනම් කරලා තියෙන බවට තමයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරන්නේ. ඒ සඳහා නිර්දේශ පොලිස් කොමිසමට ඉදිරිපත් කරා පොලිස්පතිවරයා. ඒ අනුව ඒ පියවර ගැනීමෙන් තියෙනවා. පරීක්ෂණයක් සිදු වෙමින් තියෙනවා. අපි යෝජනා කරන්නේ මෙහෙමයි. මේවා කල් මරන්න හොඳ දේවල් නෙමෙයි. සහ දැන් අත්අඩංගුවට පත්වෙච්ච අය මෙහෙම මිය යාම කියන කාරණාව එච්චර හොඳ දෙයක් නෙමෙයි ජාත්‍යන්තරයට. මොකද අපි ජාත්‍යන්තරයේ ඉන්නවා අත්අඩංගුවට ගන්න පිරිසක්. ඒතර ඒගොල්ලන්ට හොඳ බයිට් එකක් මේවා මේ දැක්කනේ අපිව බාර දෙන්න එපා. දැක්කම දැක්කනේ මේ ගියාම මේක තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕක වෙන්නේ මෙහෙම. දැන් අපි තුමුකෝ කිසියම් රටක කිසියම් පුද්ගලයෙක් ජීවත් වෙනවා. ඔව්. හරි. ඔහු ඒ රටේ පුරවැසියෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ඔව්. හැබැයි ජීවත් වෙන්නේ අදාළ රටේ නම්. ඊළඟට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කරනවා ඔහු සම්බන්ධයෙන් අපේ රටේ චෝදනා තියෙනවා අපිට ඔහුව දෙන්න කියලා. ඔව්. හරි. එහෙම ඉල්ලීම කරන අවස්ථාවේ ඒ රට හිතලා බලනවා. හිතලා බලන්න සිද්ධ වෙනවා. දුන්නොත් මොකද වෙන්නේ කියලා. මොකද පුරවැසියන්ගේ පමණක් නෙවෙයි රටේ ජීවත් වෙන සෙසු අයගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් සෑම රටකටම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හොයලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් අර පුද්ගලයා කියනවා මාව දෙන්න එපා මාව දුන්නොත් මේ පේනව නෙමෙයි. මේක උදාහරණ ගන්නවා. මට නඩු තියෙනවා. හැබැයි දැන් අපි ඔප්පු කරන්න ඕනේ අපි චෝදනා තියෙනවා ඒව අධිකරණයේ විසඳනවා. වරදි කරුණා දඬුවම් කරනවා. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. ඒකෙන් එළිය ගිහිල්ලා මේ කූඩුවේදී ගහලා මාරනවා නම් ඒක ලෝකෙ පිළිගන්නේ නැහැ. එතකොට ඔන්න කිසියම් රටක් දෙපාරක් හිතන්න පුළුවන් දෙනවද නැද්ද කියලා. එතකොට ඔය ලොකු නම් කියවන චරිත සමහරලාට අපිට ගේන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන වඩා කල්පනාකාරී විතුයි කියන එක අපේ අදහස.